මං අද හදන්නේ දොඩොල් එකක්. ඉතින් බලමු මොනවද ඕන වෙන්නේ කියලා. තෙත හාල් පිටි ග්‍රෑම් 200ක්, සීනි ග්‍රෑම් 350ක්, පොල් කිරි ලීටර් 2ක්, මිටි කිරි දිය කිරි එකට එකතු කරලා ගන්න. සීනි ග්‍රෑම් 200ක් කරමල් කරගන්න. ඊළඟට කජු ටිකක්, එනසාල් කුඩු ටිකක් ඕනේ. කරල් 4ක් වගේ කුඩු කරලා ගන්න. ඉතින් අපි මුලින්ම සීනි ටික කැරමල් කරගනිමු. වාචනයක් ලිපේ තියලා අපි ඒකට සීනි ටික දාලා මේ විදිහට හොඳින් සීනි ටික පුච්ච ගන්න. ඊළඟට සීනි ටික හොඳට කළු වෙනකම් පිච්චුණන් පස්සේ අපි මේකට උණු වතුර කෝප්ප කාලක් එකතු කරලා හොඳින් මේ විදිහට මික්ස් කරගන්න. මට උණු වතුර එකතු කරන එක පෙන්වන්න බැරි වුණා. ඊළඟට අපි මේක නෙවෙන්න තියලා තියමු. මේ විදිහට හාල් පිටි ටිකයි සීනි ටිකයි පොල් කිරි ටිකකට එකතු කරලා හොඳින් මික්ස් කරගන්න. ඊළඟට අපි පුච්ච ගතපු සීනි එකෙන් ටිකක් එකතු කරගන්න. මේ මික්ස් කරගත්තු ටික මේ විදිහට පෙනීරකින් ඉතුරු කිරි ටිකට පෙරලා දාගන්න. ඊට පස්සේ මේක ලිපේ තියලා මේ විදිහට නොනවත්වා එක දිගට හැඳි ගන්න ඕනේ. මෙතෙන්දී අපි නෝමල් ගින්දර තමයි ලිපේ තියන්න ඕනේ. අඩු කරගන්නත් එපා, ඒ වගේම වැඩි කරගන්නත් එපා. ඒ වගේම වැදගත් කාරණයක් තමයි මෙතෙන්දී අපි නොනවත්වා එක දිගට මේ විදිහට හැඳි ගන්න ඕනේ. නැත්තම් කැටි වෙනවා. ඉතින් මේ පෙන්නන විදිහට හොඳට දොඩොල් එක හොඳින් පතු ගා ගන්න. ඊළඟට අපි මෙතනදී එනසාල් එකතු කරගන්න ඕනේ. එනසාල් ටිකක් මේ පදමට ආවම එකතු කරගෙන කජු ටිකක් එකතු කරගන්න. එකතු කරගෙන හොඳින් දොඩොල් එක පතු ගා ගන්න. ඒ වගේම තමයි මම මෙතනදී පොල් කිරි ලීටර 2 හදාගන්න ගත්තේ ලොකු පොල් ගෙඩියක්. ඉතින් ඔයාලා ලොකු පොල් ගෙඩියක් ගන්න නම් එක පොල් ගෙඩියක් ඇති. එහෙම නැත්නම් පොඩි පොල් ගෙඩි නම් දෙකක් වගේ ගන්න. ඉතින් මේක දැන් හොඳට ඝන වීගෙන එනවා. මෙතෙන්දී ඔයාලට තව මේ දොඩොල් එකේ පාට මදි කියලා හිතෙනවා නම් ඉතුරු පැන ටිකක් මේකට එකතු කරගන්න පුළුවන්. මේ විදිහට එකතු කරගෙන හොඳින් මික්ස් කරගන්න. එතෙන්දී මේ පේන ඇති ඔයාලට දොඩොල් එක හොඳින් ඝන වීගෙන එනකොට තෙල් ටිකක් මේ වගේ පෑදෙනවා. ඉතින් අපි පොල් ගෙඩියක් දාපුවා ඒ තරම් ලොකුවට තෙල් ගන්න නැහැ. ඉතින් ඒ නිසා මම මේ වගේ කතුරට ටිෂු 3ක් වගේ රඳවලා තමයි මේ විදිහට තෙල් අයින් කරගත්තේ. ඉතින් මේක ලොකුවට තෙල් නැති නිසා එහෙම මේ අයින් කරන්න තරම් තෙල් නැහැ. ඉතින් මේ විදිහට පොඩ්ඩක් ටිෂු එකෙන් අයින් කරගන්න පුළුවන්. එකට එකතු වෙන පදම වෙනකන් හොඳින් පතු ගන්න. මේක එකට එකතු වෙනවා හොඳට හැදුනහම. ඉතින් දැන් මගේ දොඩොල් එකේ පදම හරි. මම නන් ස්ටික් භාජනයක හදපු නිසා මේක ඇලෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ. අපි ලේස්ති කරගතපු තැටියකට මේ විදිහට දොඩොල් එක දාලා හොඳින් මේ විදිහට තුනී කරගන්න. හැන්දි තියෙන ටිකත් ඔක්කොම දාගන්න. මේ විදිහට කජු ටිකක් උඩින් ඉහලා මේක නිවෙන්න තියලා තියමු. ඉතින් මම මේක රෑ හදපු නිසා එළි වෙනකන් තියලා තිබුණා. ඉතින් මේ උදේ ඉතින් හොඳටම දොඩොල් එක නිවිලා තියෙන්නේ. ඉතින් මම දොඩොල් කිලෝ එකමාරක් හදාගත්ත මේ ප්‍රමාණයට තැටියට අයින් උනේ ග්‍රෑම් 200ක් විතරයි. ඉතින් ඔයාලා මේ විදිහට දොඩොල් පට්ට කපා ගන්න. ඉතින් මේ තියෙන්නේ මම හදාගනිපු දොඩොල් එක. ඉතින් හොඳ තෙල් ගතියට තියෙනවා. හරිම රසයි මේක. ඉතින් මේ දොඩොල් එක හදාගන්න මට ගියේ පැයයි විනාඩි 45ක් ගෑස් ලිපේ. ඉතින් මම හැදුවේ. ඔයාලත් හදලා බලන්න. සිංහල අලුත් අවුරුදු මේසෙට තියන්න.